ආයිබෝන් කියලා ප්‍රාර්ථනා කරනවා මගේ මේ වීඩියෝ එක බලන අම්මලා තාත්තලා නංගිලා මල්ලිලා හැමෝටම. ඉතින් අද මම කතා කරන්නේ අපොස උසස් පෙළ විභාගයේ පළවෙනි වාර විභාගෙන් පන්තිය 36 වෙනියා වෙච්ච මම A level වලට A3ක් ගත්තේ කොහොමද කියලා. ඉතින් ගමක සාමාන්‍ය පවුලක ඉපදුණු මගේ බලාපොරොත්තු අතර උඩින්ම තිබුණු බලාපොරොත්තුවක් තමයි කවදා හරි උපාධියක් ගන්නවා කියන එක. ඉතින් ඒ බලාපොරොත්තුවට යන්න මම මගේ ජීවිතේ කැපකිරීම කරපු ආකාරය ගැන මම මේ වීඩියෝ එකෙන් කතා කරනවා. ඉතින් 10 11 ශ්‍රේණි වලදී පන්තියේ පළවෙනියා වුණ මම අපොස උසස් පෙළ වෙනුවෙන් ඇතුළත් වෙන්නේ හඩියගොඩ ජාතික පාසලට. ඉතින් මම කලින් සඳහන් කළා වගේම A level පළවෙනි වාර විභාගයෙන් මම පන්තියේ 36 වෙනියා තමයි වුනේ. අන්න එදායින් පස්සේ තමයි මම A level වෙනුවෙන් වැඩ කරන්න පටන් ගත්තේ. එදා ඉඳන් මගේ ජීවිතයේ තිබිච්ච වටිනම එකම අරමුණ උනේ A level කොහොම හරි හොඳට පාස් වෙනවා කියන එක. ඉතින් ඒ තිබුණ බලාපොරොත්තුවේ ප්‍රතිඵල තමයි මේ වීඩියෝ එකෙන් ඔයාලට මේ පේන්නේ. මේ තමයි මගේ කැලණිය විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර අධ්‍යයනය පිළිබඳ ගෞරව ශාස්ත්‍රවේදී උපාධියේ උපාධි සහතිකය. ඉතින් ඒ වෙනුවෙන් මම කරපු වැඩ ප්‍රධාන කොටස් 5කින් මේ වීඩියෝ එකෙන් මම ඔයාලට පෙන්නලා දෙනවා. පළවෙනි කාරණාව තමයි නිරන්තරයෙන්ම තමන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් වෙලාව වෙන් කරන එක. ඊළඟ කාරණාව තමයි කාලය කළමනාකරණය කරගෙන කටයුතු කිරීම. ඊළඟ කාරණාව තමයි කායික හා මානසික වශයෙන් අපි පිරිසිදුව කටයුතු කරන එක. ඊළඟ වැදගත්ම දේ තමයි අමතක වෙන හැමදේම තමන්ගේ අතින් කොලයක ලියලා තියාගන්න එක. මේක කීබෝඩ් එකේ ටයිප් කරලා හෝ ෆෝන් එකේ ටයිප් කරලා හරියන්නේ නැහැ. ඊළඟ වැදගත්ම කාරණාව තමයි විෂන් බෝඩ් එකක් හදාගෙන ඒ විෂන් බෝඩ් එක ඇතුලේ අපේ බලාපොරොත්තුව සඳහන් කරන එක. ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් මේ කරුණු 5 විස්තර වශයෙන් ඔයාලට කියා දෙන්න මම බලාපොරොත්තුෙන් ඉන්නවා. ඒ වගේම මේ ටිප්ස් ටිකත් ඔයාලට වැදගත් වෙයි. වැඩ පටන් ගන්න කලින් රීඩින් රයිටින් මැටීරියල්ස් වලට වැඳලා පටන් ගන්න. ආගමික වතාවත් වලට මුල් තැන දීමෙන් ඔයාගේ ශක්තිය වැඩි වෙන බව විශ්වාස කරන්න.